Hi guys, ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරන්න හිතුවේ ගොඩක් iPhone users-ලට ඌමනා වෙන දෙයක් ගැන. ඉතින් ඔයාගේ ෆෝන් එකත් ඕර resistant ෆෝන් එකක්ද නැති ෆෝන් එකක්ද කියලා දෙයක් නැහැ. ඉතින් ඔයත් මේ වීඩියෝ එක බලලා සේව් කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකටත් වතුර ගියොත් කොහේ හරි ෆෝන් එක ඇලකට වේවා, ඔයා වතුර එකක් බිබීද්දි වතුර එකේ ෆෝන් එකට හැලිලා වේවා, ඒ වගේ දෙයක් වෙලා ඔයාගේ ෆෝන් එක ඇතුළට වතුර ගිහිල්ලාද ඒ වගේ තමයි ඔයා ෆෝන් එකක් මිලදී ගන්නකොට ඒ ෆෝන් එකෙන් වතුර ගිය ෆෝන් එකක්ද කියලා හොයන්නේ කොහොමද කියලා තමයි ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ආවේ. ඉතින් ඒ වගේම තමයි මේ සියලු ප්‍රශ්න වලට උත්තර සපයමින් තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe නොකර වීඩියෝ බලන කෙනෙක් නම් channel එක subscribe කරලා උඩ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට තමයි මම දාන වීඩියෝ ඔයා ළඟටම එන්නේ. ඒ වගේම වීඩියෝ එකට like එකක් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඔයාගේ iPhone එක රුපියල් ලක්ෂ 2කට 3කට ගත්ත iPhone එකක් වෙන්න පුළුවන්. ඒත් එකම රුපියල් 30000කට ගත්ත used mobile phone එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ iPhone ඔක්කොටම කරන්න තියෙන්නේ එකම දේ. ඉතින් ඔයාලා මම මේ කියන දේවල් කරොත් ඔයාගේ iPhone එකත් ඔයාට ගොඩ ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම හිතනවා මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට වගේම ඔයාටද යම් කාලයක වටිනවා වෙයි. ඉතින් තව දෙයක් තමයි waterproof කියලා iPhone જાතියක් නැහැ. ඉතින් තියෙන්නේ water resistant iPhone කියලා જાතියක් විතරයි. ඉතින් මේ water resistant පහසුකම ටික කාලයක් යනකොට නැති වෙලා යනවාද කියලාත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න හිතනවා. ඉතින් ඔයාගේ වතුර වැටෙන හෝ ෆෝන් එක වතුර වැටෙන iPhone එකට මුලින්ම කරන්න ඕනේ දේ තමයි මම මේ කියන්නේ. ඉතින් ඔයාගේ ඒ ෆෝන් එක ඉස්සෙල්ලාම ඔයා ඕෆ් කරගන්න ඕනේ. මොකද එහෙම වුණේ නැත්නම් ෆෝන් එකට වෙන්න තියෙන ඩැමේජ් එක ගොඩක් වැඩි වෙනවා. ඔයා ඉස්සෙල්ලාම ෆෝන් එක ඕෆ් කරන්න ඕනේ. ඔයා ෆෝන් එක ඕෆ් කරාට පස්සේ ෆෝන් එකේ බට්ස් මොකවත් ප්‍රෙස් කරන්න හොඳ නැහැ. එතකොට ඒ බටන්ස් වලට හානියක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ෆෝන් එක ඕෆ් කරලා තියෙන වෙලාවේදී ඔන් කරන්න යන්න එපා. මොකද එතකොට ෆෝන් එකේ ෂෝට් එකක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මම දන්නවා ඔයාලා ගොඩක් අයට ෆෝන් එකට මොකද්ද වෙලා තියෙන දේ කියලාවත් බලන්න නැතුව ඉන්න බෑ කියලා. ඉතින් ඒ කියන්නේ ඩිස්ප්ලේ එකට මොකද්ද වෙලා තියෙන්නේ? ඒ වගේම ෆින්ගර්ප්‍රින්ට්ස් වැඩ කරනවද? ෆේස් ID මොකක් හරි වෙලාද? ඒ වගේම මයික් එක වැඩ කරනවද? වගේ දේවල් තමයි ඔයාලට හිතෙන්නේ. ඒ ගැන කිසිම දෙයක් හිතන්න නැතුව ඔයා ෆෝන් එක තිබ්බ තත්ත්වයටම තියන්න නම් ඔයා ඉස්සෙල්ලාම ෆෝන් එක ඕෆ් කරන්න. ඉතින් ඊළඟට ඔයා ෆෝන් එකට බෑක් කවර් එකක් ඔගේ යූස් කරලා තියෙනවා නම් ඒ බෑක් කවර් එක හිමින් ෆෝන් එකෙන් ඉවත් කරන්න. ඒ වගේම තමයි ඔයා ෆෝන් එකට ටෙම්පර්ඩ් එකකුත් ගහලා තියෙනවා නම් ටෙම්පර්ඩ් එකක් හිමින්ම ගලවන්න. ඉතින් ඊළඟට ඔයා කරන්න ඕනි දේ තමයි ෆෝන් එක හොඳ තෙතමනේ උරා ගන්න රෙදි කෑල්ලක් කරන් හොඳට ෆෝන් එක වේලනකම්ම පියදාන එක. ඉතින් ඔයාට ඒ වගේ මැටීරියල් එකක් හොයා ගන්න බැයි නම් ඒ වෙලාවේ ඔයාට ඔයාගේ ටී-ෂර්ට් එක හදලා තියෙන මැටීරියල් එකකින් උනත් ෆෝන් එක පියදාන්න පුළුවන්. ඉතින් ඔයා ෆෝන් එක වේලනකම් ෆෝන් එක පියදාන්න. ඉතින් ඊළඟට ඔයා ෆෝන් එකේ SIM tray එකක් තියෙනවා නම් ෆෝන් එකේ SIM tray එක ගලවලා ඉවත් කරන්න. ඉතින් එතකොට අපිට ෆෝන් එකේ ඇතුලේ වතුර තියෙනවා නම් ඒ වතුර වොෂ් වෙලා යන්න දින ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි ඔයා ආයේ SIM tray එක නම් ෆෝන් එකට දාන්න යන්න එපා. එතකොට වතුර උරා ගන්න පුළුවන් සම්භාවිතාවය අඩු වෙනවනේ. ඉතින් ඔයා SIM tray එක ගලවලා කොහෙන් හරි තියන්න. ඉතින් ඊළඟ ට්‍රික් එක විදිහට අපිට භාවිතා කරන්න පුළුවන් ඔයා ෆෝන් එක වතුර නැති හොඳ වියලි ස්ථානයකින් ෆෝන් එක තියන්න. එතකොට ෆෝන් එකේ තියෙන වතුර වාෂ්ප වෙලා යනවා. ඉන්ටර්නෙට් එකේ මම දැකලා තියෙනවා ගොඩක් වීඩියෝ එක හාල් කවර් එකට ෆෝන් එක දාන්න කියලා තියෙනවා. ඉතින් කවදාවත් ඔයා ඒ දේ නම් iPhone එකකට කරන්න යන්න එපා. මොකද අපිට ඊට වැඩිය ඉෆෙක්ටිව් විදියට iPhone එකේ වතුර ටික වියලා ගන්න ක්‍රම තියෙනවා. ඔයා එහෙම හාල් කවර් එකට ඔයාගේ ෆෝන් එක දාලා වැහුවොත් ඔයාගේ ෆෝන් එකට හාල් කුඩු වගේ දේවල් ගිහින් ඔයාගේ ෆෝන් එකේ මයික් එක වගේම ස්පීකර් එක සවුත් වෙන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම ඔයාට කිව්වා වගේ ඔයාගේ ෆෝන් එක ගොඩක් වාතය තියෙන තැනකින් තිබ්බොත් ඔයාට ෆෝන් එක ඉක්මනට වියලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ෆෝන් එක තියෙනකොට ජනෙල් පඩියක් උඩින් ඒ වගේම පොතක් උඩින් වගේ තිබ්බොත් ඔයාට ෆෝන් එක ගොඩක් ඉක්මනට වියලි ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ෆෝන් එක එහෙම තියද්දි ෆෝන් එකට හිරුවැලිය වැටෙන තැනකින් නම් තියන්න යන්න එපා. ඒතකොට ෆෝන් එකට හීට් වෙලා ෆෝන් එකට තව දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ෆෝන් එක වියලා ගන්න ක්‍රියාවලිය ඉක්මන් කරගන්න ඕන නම් ඔයාට ෆෑන් එකක් දාලා තියන්න පුළුවන්. ඉතින් ඔයා මොන වෙලාවකවත් හෙයාර් ඩ්‍රයර් එකක් වගේම දේවල් පාවිච්චි කරන්න නම් යන්න එපා. ඒතකොට ෆෝන් එකට වෙන හානිය ගොඩක් වැඩි. ඒ වගේම තමයි ඔයාට තව දෙයක් කරන්න පුළුවන් ෆෝන් එක වටෙන් සිලික ජෙල් පැකට් ටිකක් තියන්න. එතකොට ඒ සිලික ජෙල් පැකට් වලට මේකේ තියෙන වාතය වගේම ජල වාෂ්ප උරා ගන්නවානේ. ඒතකොට ෆෝන් එක වියලීමේ ක්‍රියාවලිය ඔයාට ඉක්මනටම කරගන්න පුළුවන්. ෆෝන් එක යථා තත්ත්වයට පත් කරගන්න ඕනි නම්
ඔයා ෆෝන් එක තිබ්බ තැනින්ම තියලා තියන්න ඕනි. එතකොට තමයි ෆෝන් එකේ වතුර ටික ඔක්කොම වාෂ්ප වෙලා යන්නේ. ඒ වගේම තමයි ඔයාගේ ෆෝන් එකේ වතුර තියෙනවද කියලා බලන්නේ කොහොමද. ඉතින් ඔයාට ෆෝන් එක ගලවන්න බෑනේ. ඒක හින්දා අපිට ෆෝන් එක අවම පැය 48ක්වත් වේලෙන්න තියන්න ඕනි. ඊට පස්සේ අපිට පුළුවන් ෆෝන් එක ඔන් කරලා බලන්න. ඉතින් එහෙම ඔන් කරන්න යන්නත් එපා. ඔයාගේ හිතට කන්ෆර්ම් වෙනකම් ෆෝන් එක වේලෙන්න තියන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එක වෙයිලා ඇති කියලා කන්ෆර්ම් හිතෙනවා නම් හිතට ඔයා ෆෝන් එක ඔන් කරන්න. ඉතින් ඔයාගේ ෆෝන් එක ඔන් වුණොත් ඔයා කිසිම දෙයක් කරන්න යන්න එපා. ෆෝන් එකේ තියෙන data ටික ඔයා බෑකප් කරගන්න කම්පියුටර් එකකට හරි ලැප්ටොප් එකකට හරි. ඉතින් එහෙම බෑකප් කරගත්තේ නැති වුණොත් පෙළක් ෆෝන් තියෙනවා මාස 2ක් 3ක් හොඳට පාඩ කරලා ඒ ෆෝන් එක දෝෂ සහිත වෙනවා. ඉතින් අපි එහෙම දෝෂ සහිත වෙන්නේ ඇයි කියලාත් මේ වීඩියෝ එකේ අන්තිමට කතා කරනවා. ඉතින් ඔයා එහෙම බෑකප් කරගන්න. නැත්නම් ඔයාට ඔයාගේ data ටිකක් ලොස් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අපි දැන් කතා කරමු ෆෝන් එකක් ඇතුළට වතුර ගියාම මොකද වෙන්නේ කියලා. ඉතින් අපිට පළවෙනි වශයෙන් බලා ගන්න පුළුවන් ෆෝන් එකක් ඇතුළට වතුර ගියාම ෆෝන් එකේ බැටරි එක හීට් වෙන්න පුළුවන්. ඒ වගේම ෆෝන් එකේ බැටරි එක ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ආයු කාලය අඩු වෙනවා. ඒ වගේම තමයි ෆෝන් එකේ බැටරි එක හීට් වෙනවා. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් guys දෙවෙනි දේ විදියට අපිට ජලය අඩංගු කනිජ ලවණ වගේ දේවල් තියෙනකොට ෆෝන් එකේ බෝඩ් එකට ෂෝට් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ iPhone එකත් මාස 2-3ක් හොඳට වැඩ කරනවා නම් ඒ කියන්නේ ෆෝන් එකේ වතුර මොකවත් නැති වෙලා හොඳට වැඩ කරත් ඔයාගේ ෆෝන් එකේ බෝඩ් එක ෂෝට් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද මුහුදු වතුරට වගේ ඔයාගේ ෆෝන් එක වැන්නොත් මුහුදු වතුරේ තියෙන ලවණතාවය ඉතාමත් ශීඝ්‍ර නිසා ඔයාගේ ෆෝන් එක ඇතුළ වෙන්න පුළුවන් ෂෝට් එකත් වැඩි. මම මේ වීඩියෝ එකේ මුලදී කතා කරපු විදියට waterproof iPhone කියලා જાතියක් නැහැ. ඉතින් තියෙන්නේ water resistant iPhone කියලා જાතියක් විතරයි. ඉතින් ඒ වගේම තමයි මේ water resistant පහසුකම ටික කාලයක් යනකොට නැති වෙනවා. ඉතින් මම දැන් මේ water resistant කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් IP67 කියන water resistant පහසුකම තියෙන ෆෝන් එක ඔයාට මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ෆෝන් එක මීටරයක් යට වතුරේදී විනාඩි 30ක් විතරයි ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. තව දෙයක් තමයි මේ water resistant iPhone වල water resistant පහසුකම වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඉතින් උදාහරණයක් විතර ගත්තොත් ඔයාගේ iPhone එක අවුරුදු 2ක් පරණ iPhone එකකුත් තියෙනවා. brand new ගත්ත iPhone එකකුත් තියෙනවා. ඉතින් අපි මේ දෙකම වතුරට දාලා බැලුවොත් ගොඩක් කාලයක් ෆෝන් එක තියෙන්නේ අවුරුදු 2 iPhone එක නන් නෙමෙයි. brand new ගත්ත iPhone එක. මොකද ඒ අවුරුදු 2ක් පරණ iPhone එකේ water resistant ගතිය තිබ්බත් ඒ ෆෝන් එකේ පරණ නිසා ඒ ෆෝන් එකේ water resistant පහසුකම් පොඩ්ඩක් අඩු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔයා brand new ගත්ත iPhone එකක් වුණත් කනිජ ලවණ වැඩි ඒ වගේම liquids වගේ දේවල් වලට ඔයාගේ iPhone එක දාන්න එපා. මොකද ඔයාගේ iPhone එක ඇතුළට damage එකක් උනේ නැතුණත් පිටත කොටස් වලට damage එකක් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා ඔයා brand new ගත්ත iPhone එකක් වුණත් හැම වෙලේම liquids වගේම මුල් ජලයට රැස් කරන්න එපා. ඉතින් දැන් අපි waterproof water resistant කියන්නේ මොකක්ද කියලා බලමු. ඉතින් මේ waterproof කියන්නේ ඒ waterproof තියෙන mobile phone එකක් ඔයාට වතුර යටදී පාවිච්චි කරන්න තමයි යාලා හදලා තියෙන්නේ. ඉතින් මේ water resistant කියන්නේ මේ phone එක ඔයාට වතුර යටදී පාවිච්චි කරන්න නෙමෙයි හදලා තියෙන්නේ යාලා. එයාලා මේක හදලා තියෙන්නේ හදිසියෙ ඔයාගේ phone එක වැස්සකට තෙමුනොත් ඒ වගේම තමයි ඔයාගේ phone එක coffee එකක් වගේම tea එකක් ඔයාගේ phone එකට හැලුනොත් ඒ වගේම ඔයාගේ phone එක sink එකට වැටුනොත් වගේ දේවල් වලදී phone එක පරිස්සම් කරගන්න. ඉතින් මේ වතුර කියන්නේ iPhone එකට invisible killer කෙනෙක්. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට හිතන්නවත් බැරි තරම් හානි කරන්න පුළුවන් දෙයක් තමයි වතුර කියන්නේ. ඉතින් මේ වතුර වලින් ශනිකවම දේවල් වෙන්නත් පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීන දේවල් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ iPhone එකට වෙන්න පුළුවන් හානි තමයි ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක රෙස්පොන්ස් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ටච් එක රෙස්පොන්ස් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ෆෝන් එක දීර්ඝකාලීනව charging සපෝට් එක වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ බැටරි එක හීට් වෙන්න පුළුවන්. වගේ දේවල් iPhone එකකට වතුර ගියාම වෙන්න පුළුවන්. ඔයාගේ iPhone එකකට වතුර ගිහලාද කියලා බලාගන්න මේමයි. ඔයාගේ iPhone එකේ තියෙනවා liquid contact indicator කියලා දෙයක්. මේක හැම iPhone එකකම වගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ liquid contact indicator එක ඔයාගේ phone එකට වතුර ගිහලා නැත්නම් ඒක සිල්වර් පාට වගේම සුදු පාටක් වගේ තමයි අපිට පේන්නේ. ඉතින් ඒකට වතුර ගියපු ගමන් මේක අද රතු පාටක් වගේම තැඹිලි පාටකට හුරු වෙනවා. ඉතින් තව දෙයක් තමයි ඔයාගේ iPhone එකටත්
ඉතින් තව දෙයක් තමයි ඔයාගේ iPhone එකට වතුර ගිහිල්ලා ටික කාලයක් යනකම් හොඳට වැඩ කරපු iPhone එකක් ටික කාලයක් යනකොට දෝෂ සහිත වුණොත් ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ෆෝන් එක හොඳ iPhone හදලා හුරු කෙනෙක්ට ෆෝන් එක ගලවලා හදන්න දෙන එක. ඉතින් දැන් හැම නගරයකටම වගේම iPhone හොඳට රිපෙයාර් කරන කෙනෙක් ඉන්නවනේ. එයාට කියලා ඔයාගේ ෆෝන් එකක් හදාගන්න. ඒ වගේම තමයි ඔයාගේ තියෙන්නේ අලුත් iPhone එකක් නම් ඕතරයිස් සෙන්ටර් එකකට ඔයාගේ iPhone එක දීලා එතනින් හදාගන්න. ඉතින් දැන් ඔයා දන්නවනේ iPhone එකකට වතුර ගියාම මොකද වෙන්නේ. ඒ වගේම iPhone එකකට දීර්ඝකාලීනව වගේම කෙටි කාලීනව දෙන සිදුවීම් වගේ දේවල් ඔයා දැන් දන්නවනේ. ඉතින් ඔයාට iPhone එකකට වතුර ගිහිල්ලාද කියලා හොයාගන්න ක්‍රමෙත් මම දැන් දන්නවා ඔයා දන්නවා ඇති කියලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් පල්ලෙහා තියෙන subscribe channel එක ක්ලික් කරලා උඩ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒතකොට තමයි මම දාන වීඩියෝ ඔයා ළඟට වෙන්නේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් මම ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.